මොන අම්මද මොන තාත්තද දරුවෝ ගැන බලාපොරොත්තු තියාගන්න නැත්තේ. ඒ හින්දා මම මේවා ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අර අගට යන්න ඕනේ. වයසට ගියපුවාම තමයි තේරෙන්නේ සල්ලි තිබ්බට මේකේ ඇති අර්ථයක් නැහැ කියලා. සල්ලි වලින් හැමදේම කරන්න බෑ. සල්ලි වලින් පුළුවන් අවශ්‍යතා ටික පිරිමහ ගන්න. හැඟීම් එක්ක ගනුදෙනු කරන්න මුදල ප්‍රමාණවත් මදි. ඒකනේ අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ නේ සන්තුට්ටි පරමං ධන. ඇත්තටම පරම ධනය මොකක්ද? සතුට. මම ඕක බුදුහාමුදුරුවෝ උගන්වලා තිබ්බට ජීවිතේ දැක්කේද? සතුට නැහැ. හරි කැමති මේ පොඩි උන් එක්ක ඉන්න වයසට ගියපුවාම ගොඩක් ආර්ථිකාතින් ශක්තිමත් භාවයක් තියෙන අදටත් ව්‍යාපාර ශාස්ත්‍රයේ දිදුලන්න බැබලෙන්න හදන සමහර අපේ පින්නතුන් කියලා තියෙනවා. හාමුදුරනේ අපිට ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙනවා. ඒ හින්දා දරුවන්ගේ ලෝකෙදී අපි දෙන්න අපේ ලෝකේ ඉන්නවා කියලා. ඒක එහෙම කරන්න හරි අමාරුයි. ඔය හතර හන්දි වළංගු තියෙනකොට කටහයිය තියෙනකොට ඔහොම කිව්වට අපිට හිතිච්ච වෙලාවේ දරුවෝ ගාවට යන්න පුළුවන් වෙනකන් ඔහොම කියනවා. හැබැයි අපිට දරුවෝ ගාවට යන්න බැරි වුණාම දරුවෝ ගනුදෙනු කරන්න හදනවා. කවුරු හරි සෙක්‍රටරි කෙනෙක් අරගෙන අම්මගේ තාත්තගේ වැඩ ටික බලන්න හොස්පිටල් එකට දාලා එන්න. මේ රටේ ලෝකේ වෙන දේවල්. එතකොට නේ මොකක් හරි ඔය සෙන්ටර් එකකට මුදල් බැඳලා බලා ගන්න නර්ස් කෙනෙක් යවන්න. එහෙම දරුවෝ මට කියලා තියෙනවා හාමුදුරුවනේ එපාර්ට්මන්ට් එකක් අරගෙන තාත්තා තියලා තියෙන යාට ප්‍රශ්නයක් නැහැ. සලකනවා බලනවා අපි සේරම මෙහි ඉඳන් කරනවලු. කොහොමද එහි ඉඳන් කරන්නේ? මොකද ඒ තාත්තා මට කිව්වා මම මේක රෝහලකත් දැක්කා. අවුරුදු 23යි 24යි කියලා කියන්නේ මහ දඩබ්බර භද්‍ර යවුවනේ නේ. අවුරුදු 23ක 24ක විතර තරුණේ අර පොඩි එකා බලන්න ගිහිල්ලා බිරිඳ පොඩි එකා එක්ක රෝහලේ ඉන්නවා. මං කවුරු හරි දරුවෙක් බලන්න ගිහිල්ලා. දැන් අපේ රජයේ රෝහල් වල අර කවුරු හරි ආපුවාමනේ අම්මා එයා ගාව පොඩි එකා තියලා යන්නේ රෙදි කෑලි ටික හොද ගන්න එහෙමනේ. දැන් අර කොල්ලා තාත්තා පොඩි එකා අරගෙන වඩාගෙන ඉන්නවා. මම දැක්කා එකපාරම මේ අර පොඩි එකා ටිකක් අඬන්න වගේ ගත්තා. කොලුකම නැති උනේ කොහොමද කියනවා නම් අර පොඩි උන්ට හිම්බිරිස්සාව හැදුනහම අර හොටු සූරන්නේ කොහොමද? නේ අර කට තියලා අදිනව නේද අම්මලා? වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ බල ඉන්නේ අය වෙන දොස්තරලා ගාවට රයින දෙපාරක් හිතන්නේ. මේ කොල්ලා කට තියලා අර හොටු ටික සේරම ඇදලා ගත්තානේ. ඔක කරන්න පුළුවන් කාටද මේ ලෝකේ? අම්මයි තාත්තයි හැර වෙන කාටද ඔක කරන්න පුළුවන්? ඇයි මේවා මිනිස්සුන්ට මතකද කාටවත්? අවුරුදු 5ට කලින් ජීවිතේ මතකද? හැබැයි අම්මයි තාත්තයි එක්ක මොකක් හරි දෙයක් පිරිමහන්න හදනවා අවුරුදු 20න් මෙහානේ. අපූර්වට කියනවා අම්මා අපිට කරපු දෙයක් නැහැ කියලා. අපූර්වට කියනවා ඒ කාලේ ඉඳන් අපට කිරුවේ වෙනස්කම් කියලා. කොයි කාලේ ඉඳන්ද? අවුරුදු 15න් මෙහා 20න් මෙහා. බුදුහාමුදුරුවෝ මොක නැතත් 21 වන සියවසේ බොහෝ ලෝකවල රටවල් වල මේක හරි ප්‍රාථමිකයි වෙන්න කෙලෙහි ගුණ සලකනවා කියන එක හොඳේ. ප්‍රාථමික වෙන්න පුළුවන්. බුද්ධත්වයේ ලබාගෙන මංගල ධර්ම දේශනාව කරන්නත් කලින් උන්වහන්සේ ලෝකෙට ඉගැන්වුවේ මොකද්ද? ဒ ුතියං චනිම්මිස අනිමිස ලෝචන පූජාව පැවැත්වුවේ. හිත් පිට නැති බෝධියට කෘතගුණ දක්වන්න තරම් කෙලෙහි ගුණය ගැන බුදුවරු තක්සේරු කරපු විදිහ නේද පෙන්වන්නේ. එතකොට කොච්චර වටිනවද කෘතගුණ සලකනවා කියන එක. කෘතගුණ සැලකීමත් එක්ක තමයි සමාජ වෛරය කියන එක නැති වෙන්නේ.
එතකොට අර තාත්තා අර තරුණයා මම දැක්කා පොඩි එකා අතට අරගෙන දෝතට අරන් නහයට කට තියලා හොටු ටික සූරනවා. මම කල්පනා කරා අපේ අම්මා කොච්චර මට කරලා ඇද්ද? අපේ තාත්තා අපිට කොච්චර කරලා ඇද්ද? මම කොච්චර ලෝකෙට බණ කිව්වත් අපේ අම්මට පුතානේ. නේ දැන් අයියා මුළු ලෝකෙම ලහිරු මුදලිගේ කියපුවාමනේ. බොහොම මේ ශාස්ත්‍රීය විදිහට මේ කටයුතු කරගෙන යන බොහොම වැදගත් විදිහට කවුද නොදන්නේ. නමුත් අපි අර බජාර් භාෂාවෙන් කියමුද මේක? ලෝකෙට පොරක් වුණාට අපේ අම්මා තාත්තා කොහොමද අපි පොඩි කාලේ හදාගත්තේ? එයාලට අපි පොඩි පුතා. අදටත් එහෙමයි. අදටත් එහෙම. මම ලෝකෙට කොච්චර බණ කිව්වත් අපේ දායකයන්ට මම චූටි හාමුදුරුවෝ. එයි අර මිනිස්සුන්ගේ ආදරය කියන එක තියෙන අර දැනිච්ච තැන්වලට. ඒ ඇත්තන්ට අපි දැනිලා තියෙන්නේ අද නෙමෙයි එදා. ඒ මොකද අර එහෙම තියෙන්නේ අම්මට තාත්තට විතරයි. දැන් කොච්චරවත් හිටියට වැටිච්ච වෙලාවේ කවුද ඉඳලා තියෙන්නේ? අම්මයි තාත්තයි විතරයි. ඇයි ඉතින් මිනිස්සු ඕක අමතක කරන්නේ? ඒ හින්දා කෙලෙහි ගුණය කියන එක හොඳට මිනිස්සුන්ට මතක තියෙන්න ඕනේ. මම අර මුලින්ම පැහැදිලි කර හිටියේ කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා. දරුවෝ හරි ඉක්මනට අපි අමතක කරයි. ඒක කොහොමද වෙන්නේ? අපි අපේ අම්මා තාත්තා අමතක කරේ යම්සේද අපේ දරුවෝ මොකද කරන්නේ? අපි අමතක කරනවා.